Hello, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක කරන්නේ මම hostel එකේ ඉඳලා ගෙදර යන එක ගැන. ඉතින් මේ ගෙදර යන්නේ vacation එකට යන්නේ. හැබැයි මෙතන විශේෂත්වය තියෙන්නේ අපිට hostel එකෙන් අයින් වෙන්න කියලා තිබ්බා. මොකද අපේ year එක ඉවරයි. එතකොට year එක ඉවර වෙද්දී අයින් වෙලා අලුත් අපිට දෙන තැනට යන්න ඕනේ. එහෙම නැත්නම් අලුතෙන් රූම් එකක් දෙනවා නම් හරි කොහොම හරි හොස්ටල් එකකින් අපිට දීලා තියෙන කාල සීමාවෙදී ඒ රූම් එකේ බඩු ටික අස් කරලා ඒගොල්ලොන්ට ඒවා මොන හරි රිපෙයාර් කරන්න තියෙනවා නම් ඒ දේවල් කරන්න, එහෙම නැත්නම් පේන්ට් කරන්න තියෙනවා නම් ඒ දේවල් කරන්න, ඒ දේවල් කරන්න අපිට හදලා දෙන්න ඕන. ඉතින් ඔක්කොම අනිත් අය ගෙදර ගිහිල්ලා හිටියේ. මම තමයි අවසානෙට ගියේ. මේ රූම් එක පාළුවට ගිහිල්ලා තිබ්බේ. දුකයි. ඉතින් මොනවා කරන්නද නේද? හැමදාම ගෙදර යනවා වගේ යන්නේ යාළුවෝ ඔක්කොම රූම් එකේ ඉද්දි මතක් කරගෙන යන්නේ ගෙදර යනවා වගේ. ඒගොල්ලෝ ඔක්කොම එකට ඉද්දි හරිම සැහැල්ලුයි. උදේට කෙනෙක් තේ හදලා දෙනවා, අපි රැට එකට බත් කනවා, මොනවා හරි අසනීපයක් වුණාම ඒගොල්ලෝ ගැන බලනවා. ඒ විදිහට අපි එක පවුලක් විදිහට තමයි හිටියේ. යන්න කලින් මම මොනවා හරි ගන්න ඕන. මොකද පැය 4:00ක 5ක විතර ගමන. අද ගන්න කියලා හිතා ගන්න බැරුව තමයි මේ කැරකෙන්නේ. තර දෙයක් ගන්නත් ඕන, පැණි රස දෙයක් ගන්නත් ඕන, බඩ පිරින දෙයක් ගන්නත් ඕන. ඉතින් මේට කැරකිලා මේ ටික තමයි මම ගත්තේ. චොක්ලට් එකක් ගත්තා. ඊට පස්සේ බිස්කට් එකක් පොඩි සැරේ එකක් ගත්තා. ස්මැක් එකක් වගේ එකක් ගත්තා. ෆෘට් ජූස් එකක් ඒක බඩ පිරෙන්න. අනික් එක චොක්ලට් එක නම් ආසාවට ගත්තේ. මොකද කාලෙකින් ගෙදර යන මං සාමාන්‍යයෙන් මාසෙකින් විතර තමයි ගෙදර යන්නේ. එතකොට අර බස් එකේ යනවා කියන එක හරිම අපහසුයි. එතකොට මොනවා හරි අර අපිරියාව නැති වෙන්න හරි, ඔළුව කෙක්කුම නැති වෙන්න හරි මොනවා හරි දෙයක් කන්න බොන්න තියෙනවා නම් හොඳයි. බස් එක නවත්තනවා. මොකද දුර බස් නිසා බස් එක නවත්තනවා කොයි හරි තැනකින් කන්න. හැබැයි මේ එතනින් කනවට වැඩිය මොන හරි මම අරගෙන යන එක හොඳයි කියලා මට හිතුණා. 38 නැගලා පෙටාවරට ආවා. ඊට පස්සේ මම අපේ ගෙදර පැත්තට යන බස් එක නගිනවා. මේ පැත්තට හිමීට ගිහිල්ලා පොඩු ගොඩක් තියෙනවා. ඒ ටිකත් උස්සගෙන හිමීට ගිහිල්ලා බස් එකට නැග්ගා. වෙලාවට ෂීට් තිබ්බ නැත්තම් යන්න වෙන්නේ හිටගෙන පැය 4:00 5ක් විතර හිටගෙන යන්න වෙන්නේ. ඒක නම් එපාම කරපු වැඩක්. ගියපු ගමන් මට හිතුණා චොක්ලට් එක ගන්න. චොක්ලට් එකකින් චූටි කෑල්ලක් අරගෙන කෑවා. ඉතින් යනවා. හවස මං හිතන්නේ මම 4ටද කොහෙද බස් එකට නැග්ගේ. ගෙදර යද්දි මං හිතන්නේ 9:00ට විතර ඇති රෑ. මං බෝඩින් බලන්න ගිහිල්ලා මට පොඩ්ඩක් ටයර්ඩ් ඒ නිසා මම පොඩ්ඩක් නිදාගත්තා. නිදාගෙන ඇහැරෙද්දි හවස් වෙලා ඒත් කොහොම හරි ගෙදර යන්න එපා. ඒ නිසා මම ලෑස්ති වෙලා ආවා. ඊයෙන් පිට වෙද්දි හවස 4 විතර වෙන්න. ඒකයි පොඩ්ඩක් රැ වුණේ ගෙදර යන්න. කොයි හරියද කියලා නම් මම දන්නවා. මම දැන් කැලණියේ පහු කරලා මිරිස්වත්ත හරියද මම දන්නවා. දැන් ආව කුරුණෑගලට. මේ තියෙන හයිවේ එක කුරුණෑගලට ආවා කියන්නේ හිතට හරිම සැහැල්ලුයි. මොකද ගමනේ සම්පූර්ණ දුරක්ම ඇවිත් තියෙන තව චුට්ටු දුර යන්න. එමය ඉතින් කුරුණෑගල නෙවෙයිනේ. තව චුට්ටු දුරක් යනවා. ටික කෑම ටිකක් කෑවා. කුරුණෑගලින් මම අයිස් කොෆි එක බොන්න පටන් ගත්තා. ඒ තියෙන්නේ අතුගල්පුර. එහෙම නැත්නම් කුරුණෑගල. උන්ට කියන්න මම පොඩි කාලේ කියන්නේ A level කරන කාලේ පොඩි නෑ. මට පුදුම උලක් තිබ්බේ අර කොළඹ බස් වල queue එකේ ඉන්න ලොකු බෑග් එකක් අරගෙන. හැබැයි දැන් ඒ අමාරු හරීම හොඳයි.